සිසිලක් ගන්න දෙන්නකෝ සරවී යන්න වසුලන් පෙරලී යනවා ගස් කොළන් පමණයි දුටුව කෙනෙකු නෑ සරවී යන්න වසුලන් පෙරලී යනවා ගස් කොළන් කොහොමද බන්දු මේ හම්බ වුණේ අනම්මන ඇත්තටම ඇත්තටම සතුට වෙනවා මොකද හේතුව මේ ලොකු ප්‍රාර්ථනාවක් තිබ්බ බන්දු මේමයි මේ මං කොහොමද මේ යකන් නැහනේ එච්චර ජෝර එකක් තිබිලා තියෙනවා මම ගායි නෑ නඩුත් කියපු ඉන්න මම බය වුණා ඇත්තටම මල කෙලියක් වෙයි ඉතින් ඒ හින්දා කරුණාකරලා දැන් දැනගන්න අපි දෙන්නම නෙවෙයි බැංකු කඩන්න පිළිවෙලක් නැද පුත් යකෝ එහෙම වල් විදිහෙන් නෙවෙයි කමට කරපු යකෝ පිස්සෙක් ප්‍රමුඛ TV YouTube වංශ කතාවේ ප්‍රමුඛයා Hello මම ඉතින් කාංචන සමරසිංහ අද මම බැලුවා මේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න අපේ තාත්තට ඒ තමයි මෙච්චර කාලයක් මේ ඇත්තට මේක තාත්තා වගේම ඔයාලත් මේ ලොකු සර්ප්‍රයිස් එකකට පත් වෙයි මේක ඇහුවම බින්දු බෝතලේ ගම කියන්නේ ඉතින් පොඩ්ඩක් රසික තාත්තගේ රසික ජනතාව පොඩ්ඩක් කලබලයටපත් වෙච්ච පොඩි ඛේද ජනක සිදුවීමක් කියලා තමයි කට්ටියම හිතන් හිටියේ. ඉතින් මට ඒක හිතුණා අද මේ දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවා නේද කිය. මොකද ඇත්තටම බින්දු කියන මිනිස්සයත් මේ අපේ තාත්තව හම්බෙන්න ආවේ නැහැ. ඉතින් අපේ තාත්තත් මේ මිනිස්සයව හොයාගෙන යන්න හැදුවට ඒ මිනිස්සයාගේ කන්ටැක්ට් එකක් අපේ තාත්තට තිබුණෙත් නැහැ. මම මාර්ගන් ගේමක් දීලා කොහොම හරි මේ බින්දු කියන මේ ඒ මිනිස්සයා ඒ ලංකාවේ බිහි වෙච්ච තාත්තට ආදරය කරන තාත්තගේම අංග ලක්ෂණ තියෙන ඒ චරිතව කොහොම හරි කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. දැන් මම මේ අද යනවා එයාව හම්බෙන්න. එයාව හම්බෙලා එයා ඕකේ වුණොත් මම එයාව අපේ තාත්තා ගාවට ගෙනියනවා තාත්තට කියන්නෙත් නැතුව. එතකොට ඒක තමයි ලොකුම අභියෝගය මං ගන්න. ඉතින් අපි බලමු. අභියෝගයක් කියන්නේ ඉතින් ඇත්තටම තාත්තා සතුටු වෙයි. හැබැයි බින්දුත් සතුටු වෙයි කියලා හිතනවා. ඉතින් මං අද යනවා මේ අවුරුද්දේ වැඩැල්ලිම පළවෙනි වැඩ රාජකාරිය මගේ. ඉතින් බලමු කොහොම මේක බ්ලාස්ට් එකක් වෙයිද මොකද්ද වෙන්නේ කියලා දෙන්නත් එක්ක එකට තියලා මටත් නිකන් හරි කුතුහලයක් තියෙනවා දෙන්න එක ෆ්‍රේම් එකේ දකින්න. බලමු. ජය වේවා. සුළඟේ එමින් එන්නකෝ සිසිලක් ගන්න දෙන්නකෝ සරවී යන්න වසුලන් පෙරලී යනවා ගස් කොළන් පමණයි දුටුව කෙනෙකු නෑ සරවී යන්න වසුලන් පෙරලී යනවා ගස් කොළන් පමණයි දුටුව කෙනෙකු අද සන්තෝෂ වෙනවා ටෙනිසන් කුරේ මහත්තයා හිටියා නම් අද ජීවත් වෙලා හිටියා නම් මේ සිදුවීම ගැන මම හිතන්නේ මේක කොහෙන් හරි දැක්කොත් හරි පණිවිඩයක් දැනගත්තොත් අනිවාර්යෙන්ම ටෙනිසන් කුරේ මහත්තයා මාව හම්බෙන්න යනවා. ඇවිල්ලා බදාගෙන ඉඹල ගියා. කොහොමද බන්දු මේ හම්බ වුණේ අනම්මන ඇත්තටම? ඔව් ඇත්තටම සතුට වෙනවා මොකද හේතුව මේ ලොකු ප්‍රාර්ථනාවක් තිබ්බ බන්දු මේමයි මේ මං කොහොමද මේ යකන් නැහනේ. ටෙනික් ඔයා ඕනලක දැක්ක වෙලා කියන්නේ එන්න කියලා. නෑනේ මම මට එක බාන කම්බුනා වන්දු හම්බුනාම කියන මගේ හොම්පතලයි පල්ලා පොළවේ ගායි ෂුවර් එකටම කුටි ගන්න නම් මේ ටෙනි මාත්‍යෝ කියලා ඔයා අඬ කියනවලු ටෙනි කිව්වද ටෙනි දවසක් මං ටෙනිට කිව්වා හම්බුනාම එන්න කියන්නේ පස්සේ ටෙනියා කිව්වා මේ අයියෝ මට කුටි ගන්න නම් බෑ නෑ ටෙනි මාත්‍යා කොච්චර කිව්වත් බන්දු මාත්‍යා මට ගන්නවා කියලා එච්චර ෂුවර් එකක් තිබිලා තියෙන මම ගායි නෑ නඩුත් කියපු ඉන්න මම බය වුණා ඇත්තටම මල කෙලියක් වෙයි ඉතින් ඒ හින්දා කරුණාකරලා දැන් දැනගන්න අපි දෙන්නම නෙවෙයි බැංකු කඩන්න. අපි කඩන්නේ අනේ අම්මේ නෑ. ඒක කරන්නේ. මොකද දැන් දෙන්න හම්බෙලා ඉන්නේ. කඩනවා නම් අපි කඩාගන්නේ අපි නිකන් වැටිලා හොම්බතලා ගත්තොත් තමයි. නැද්ද? මම නෑ. ඔව්. අපි අම්මට දින ඔන්න ඔතන තමයි බය වෙන්නේ. දැන් විවාහ වෙලා කියන්නේ මෙහෙම අස්සම් කළා සාතිකේ ගත්තේ. ඊට ඉස්සෙල්ලා ලව් කරාට කමන්නේ බින්දු. ආගන්න.
මේක මම මේ අහන්නේ මේ විහිළු නෙමෙයි. නෑ විහිළුවට බඳින්නේ නැහැ. නෑ කවදා. විහිළුවට ආදරය කරලා බැඳා වෙන්න ඇති. නමුත් විවාහ වෙලා අස්සම් කරලා කොච්චරද? අස්සම් කරලා අවුරුදු 3මාරක්. 3මාරක්. එතකොට ඒ අස්සනෙන් පස්සේ තමයි මේ අවුරුදු 2මාරේ ළමයා හම්බ වුණේ. ඊට පස්සේ වාට ඉන්න බැරි වුණා. ඉන්න බැරි වෙලා දැන් දවස් 10ක ළමයෙක් හම්බුණා. අරයට අවුරුදු 5 වෙනකන්වත් ඉවසීමක් නැහැ. පිළිවෙලක් නැහැ පුත්. යකෝ එහෙම වල් විදිහෙන් නෙමෙයි. කමට කරපු නෑ. යකෝ පිස්සෙක්. දරුවෝ ඉන්දෙද්දි එහෙම දවස් 10 පැටි. ආවා. තනියට ගෙනල්ලා ආවා කිව්වට බෑ. ඒවට ප්‍රවේශම් වෙන්න. එහෙම කියලා කිව්වොත් එහෙනම් සුබවදම් රයිට් බෑනේ. එහෙනම් ඕන වෙලාවක එන්න මේකක් බොන්න පුළුවන්. දරු පැටව දෙන්නගේ ඉස්කෝලේට යන වෙලාවට දරුවන් ඉස්කෝලේට දානවා. මොන්ටිසෝරියෙන් පස්සේ පළවෙනි වරට දානකොට මම ජීවත් වෙලා හිටියොත් බින්දු කියන්න බබාලා දෙන්න මන් දාන්නේ. අනේ බොහොම ස්තුතියි. ඉස්කෝලේකට ඔයා ආස ඉස්කෝලේකට දාන්න පුළුවන්. Thank you. ඔයාට වීදම් කරන්න ලේසි ඉස්කෝලේට. ඒක ගොඩක් දරුවෝ දෙන්න මම දාන්න. බොහොම right darling. Okay. ඕකේ. එහෙනම් මම තව එක ඉල්ලීමක් තියෙනවා. කියන්න. මං ආසයි බඳු මහත්තයත් එක්ක චිත්‍රපටියක හරි ටෙලිනාට්‍යයක හරි එකට රඟපාන්න. පුළුවන් නම් බඳු අපි මේ ප්‍රාර්ථනාව දෙමු පුතාට. පුතාට ගමු ඒක ඩිරෙක්ට් කරන්න කියලා. වැඩි හරි. මෙයාට කියමු අධ්‍යක්ෂණය කරන්න කියලා. පළවෙනි අධ්‍යක්ෂණේ අපි දෙන්න ඉන්න පින්තූර. කාංචන සමරසිංහ නියමයි darling. ප්‍රමුඛ TV YouTube වංශ කතාවේ ප්‍රමුඛයා